සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න සුපුරුදු පරිදි අදත් වීඩියෝ එක ගොඩක් වරක් වෙලා තියෙන්නේ. අසනීප තත්ත්වයේ ඉන්න නිසා වීඩියෝ කරගත්තත් දාන්න ටිකක් වරක් වෙනවා. ඉතින් ඒ ගැන සමා වෙන්න. ඉතින් ඔයාලා මේ දැක්කේ මගේ ගෙදර තියෙන ඔකීඩ් පඳුරක් විශේෂිත පොහොර වර්ග මොකුත් දාන්නේ. සාමාන්‍යයෙන් මේකට අපි දම් කැට ගෙනාව දවස්වලට දානවා. ඒකත් අපි නොකඩවාම එහෙම දාන්නේ. තියෙන දවස්වලට මල් පැල අනිත් ඒවාට දාන අතරෙත් ඒකට දානවා. ඉතින් ඇත්තටම හොඳ සරුසාරව මල් හැදෙනවා. එහෙම අර නිතරම පොර භාවිතා කරන්න උවමනාවකුත් නැහැ කියන දේ තමයි මම ඔයාලට පෙන්වුවේ. මොකද මේවා ගෙදර අපි ලස්සනට හදන විසිතුරු ශාක නිසා. ඉතින් මගේ යාළුවෝ හැමෝටම කොහොමද ඇන්තෝරියම් පැල ඔන්ලයින් ගෙන්න ගත්තද? ඉතින් මං කියන විදිහට බය නැතුව පැල ටිකක් ඕඩර් කරලා හදාගෙන යනවද මොකද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මං ඔයාලට තව දවස් කීපයකින් පොහොර කාලසටහනක් දෙන්නම්. මම දාන විදියට ඒ විදියට ඔයාලා කැමති නම් පොහොර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද අපි ඇන්තෝරියම් වීඩියෝ එකට යමු. ඉතින් මම අද කල්පනා කරා මගේ පැල ගත්තේ පෙබරවාරි මාසේ. එතකොට දැන් පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි දැන් මේ ජූනි මාසෙනේ. දැන් මම මේවට දාන්න ඕනේ විශේෂිත පොහොර තමයි ඔස්මෝකෝඩ්. මාස 3කට වතාවක් තමයි සාමාන්‍යයෙන් ඔස්මෝකෝඩ් පැලවලට දාන්නේ. ඉතින් අපිට ඇන්තෝරියම් කියපු සැනින්ම මතක් වෙන පොහොරක් තමයි ඔස්මෝකෝඩ් කියලා කියන්නේ. ඔස්මෝකෝඩ් හයි N, ඔස්මෝකෝඩ් හයි K, එතකොට all purpose කියන පොහොර වර්ග 3ක් ඔස්මෝකෝඩ් වල තියෙනවා. ඉතින් අපි අද පාවිච්චි කරන්නේ ඔස්මෝකෝඩ් හයි N කියන කැට පොහොර එක. මේ පොහොර එක සාමාන්‍යයෙන් පැලවල වර්ධක අවධියට තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ කුඩා පැල වර්ධනය කරගන්න පාවිච්චි කරන පොහොර එක තමයි හයි N කියලා කියන්නේ. ඉතින් මේ ඔස්මෝකෝඩ් කියලා කියන්නේ මේ ඇට වර්ග වල තියෙන ඇතුලේ තියෙන පොහොර නිකුත් කරන්නේ. ඒ කියන්නේ මුල් වලට ඇදගන්නේ හරිම හිමින්. ඒ කියන්නේ අවශ්‍යතාවයේ මත තමයි මේ පොහොර නිකුත් කරන්නේ. ඉතින් මේක දිගු කාලීන පොහොරක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට තමයි පොහොර නිකුත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පොහොර එක වැඩි වුණා කියලා සාමාන්‍ය මුල් වල ගෑවුණත් මේක හැම පැල මැරෙන තත්ත්වයට යන පොහොරක් නෙමෙයි. මොකද මේක ටික ටික තමයි නිදහස් කරන්නේ. ඒ කියන්නේ මුල් වලට ශාකයට ටික ටික නිදහස් කරන පොහොරක් තමයි ඔස්මෝකෝඩ් කියලා කියන්නේ. ඒකයි අපි මාස 3කට වතාවක් මේ පොහොර එක යොදන්නේ. මෙන්න මේ විදිහට කැට විදිහට තමයි මේ පොහොර එක තියෙන්නේ. ඉතින් මේකේ විශේෂ දෙයක් නැහැ. අපි මුලට ටිකක් ඈත් වෙන්න. මුලට පොඩ්ඩක් ඈත් වෙන්න. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඈත් කරගෙන මාධ්‍ය පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඇතුළට මේ ඔස්මෝකෝඩ් ඇට සාමාන්‍යයෙන් 15ක් 10ක් 15ක් වගේ එක ගහකට වැටෙන විදිහට දානවා. මොකද මේක එකවරම උරාගෙන එකවරම ගහට මුල් වලට උරාගෙන ගහ පුරා පැතිර යන පොහොර වර්ගයක් නෙවෙයි. ටික ටික තමයි මේක රිලීස් වෙන්නේ. ඒ නිසා ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අලුත් මාධ්‍ය උඩින් පුරවනවා නම් මේක දාලා අලුත් මාධ්‍ය උඩට දාන්නත් පුළුවන්. නමුත් මම දැන් අලුත් මාධ්‍ය මෙතන භාවිතා කරන්නේ නැති නිසා පරණ මාධ්‍යෙම මේක උඩට දාගෙන යනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ මම මේ ගස්වලට අද මේ වතුර දැම්මේ නෑ. දැන් මේ පොහොර එක දාලා වතුර දානවා කියලා හිතාගෙන ඒ කියන්නේ මේ පොහොර වතුර දැම්මා කියලා මේක ඉක්මනින් දිය වෙලා යන පොහොරක් නෙවෙයිනේ. මේක දිගු කාලීනව ගහට වමනා කරන පෝෂක කොටස් ටිකෙන් ටික නිදහස් කරන නිසා මේකට අපි මේවා දාලා වතුර දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඉතින් මේ ඔස්මෝකෝඩ් කියන පොහොර එක ඕනෑම පොහොර කඩයක ගන්න තියෙන සාමාන්‍යයෙන් සුලභම
පොහොර වර්ගයක්. මොකද හැමෝම මේක ගොඩක් දුරට ගෙවල් වල සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ වාණිජ වගාවක් විදිහට නෙමෙයි, ගෙදර මේ විසිතුරු ලස්සනට හදාගන්න පැළවලටත් ගොඩක් අය පාවිච්චි කරන එකම පොහොර වර්ගය තමයි ඔස්මෝකෝට්. සාමාන්‍යයෙන් අපි ගෙවල් වල මල් හදද්දී මේ විදිහට සතිපතා මේ විදිහට අපි රසායනික පොහොර පාවිච්චි කරන්නේ නැහනේ. එතකොට ඒගොල්ලොත් උනත් දාන එකම පොහොර එක තමයි ඔස්මෝකෝට්. ඔස්මෝකෝට් කියන්නේ ඒ තරම් හොඳ පොහොර වර්ගයක්. මේක මාස 3කට වතාවක් තමයි දාන්න ඕනි. ඉතින් අද අපි දාලා මේක අපි මාක් කරගන්නවා. අද අපි ඔස්මෝකෝට් පොහොර එක දැම්මා කියලා. ඉතින් ඒකේ දින ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් එහෙම වුණාට කමක් නැහැ. මාස 3කට වතාවක් ඔස්මෝකෝට් අනිවාර්යයෙන්ම දාන්න. එතකොට මේක මාධ්‍යයට හිමීට නිදහස් වෙලා අපේ ගස් හොඳින් වර්ධනය වෙනවා. ඉතින් මේ ඇන්තූරියම් වගාව ව්‍යාපාරයක් විදිහට අපි කරගෙන යද්දි මුලින්ම අපි කරන්න ඕනේ අපිට මේ පැල බෝ කරගන්න ඕනේ. මොකද අපි ළඟ පැල වැඩි වෙන තරමට තමයි අපිට ලොකු මුදලක් ගන්න පුළුවන් වෙන්නේ මේ පැල විකුණලා. ඉතින් පැල විකුණන්න නම් අපි ළඟ පැල එකතුවක් තියෙන්න ඕනේනේ. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා අපි මුලින්ම මේ ඇන්තූරියම් වර්ග ගැන දන්නෙත් නැති නිසා ඒ නඩත්තුව ඊටාම පහසු. දැන් මේක නම් ශිරානෝ වර්ග. ඒ වගේ නඩත්තුව ඊටාම පහසු ඇන්තූරියම් පැල ටිකක් මුලින් අරගෙන මම නම් හිතාගෙන ඉන්නේ තවත් ශිරානෝම පැල ටිකක් ගේන්න. මොකද එකම වර්ගයෙන් පැල 100ක්වත් තියාගෙන තමයි අපි ඊළඟ වර්ගයකට යන්න ඕනි කියලා මම හිතන විදිය. ඉතින් මේ එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පැල 10ක් 20ක් තියාගෙන මේක ටික ලොකු කරගෙන මේක කට් කරගෙන විකුණ ගත්තට පස්සේ අපිට ඉතින් ආයි එතනින් එහාට අපිට සේල් එකක් කරගන්න වෙන්නේ නැහැ. ඔය මම දැන් ඔයාලට පෙන්නන්නේ කලින් අපි දාපු ඔස්මෝකෝට් පොහොර එක. මේ පැල අපි පොට් කරන මුල් අවස්ථාවේදීම දැම්මනේ. ඔය දැන් ඔයාලට පේනවා මේ ඔස්මෝකෝට් ඔය විදිහට තිබුණට මේක ඇතුළේ කිසිම පොහොරක් නැහැ. ඒක අර නිකන් මේ කටුවක් විතරක් වගේ තියෙන්නේ. ඇතුළේ කිසිම දෙයක් නැහැ. කිසිම බර ගතියක් නැහැ. ඒ පොහොර එක දැන් නිදහස් වෙලා දැන් ඒක ඇතුළේ පොහොරක් නැහැ. ඒක දැන් නිකන් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි අපි අලුතෙන් ආයෙ පොහොර දාන්න ඕනි කියලා මම මේ ඔයාලට කිව්වේ. ඉතින් අපි අරගෙන කතා කළොත් අපි අනිවාර්යයෙන්ම මේ පැල අපි එකතුව වැඩි කරගන්න ඕනේ. ඒකට ටිකක් කල් යනවා. ඒක ගැන ඔයාලා හිතන්න එපා. මොකද මුලින්ම කවදාවත් මේක පටන් ගත්ත ගමන් ඊළඟට විකුණන්න පුළුවන් ව්‍යාපාරයක් නම් නෙවෙයි. නඩත්තුව සාමාන්‍ය නඩත්තුව පහසු වුණත් අපිට මේ ගොඩාක් එහෙම පැල විකුණ ගන්න අවස්ථාව අඩුයි. මොකද අපිම පැල හදලා අපිම පැල බෝ කරගෙන විකුණ ගන්න ඕන නිසා. ඉතින් අපි කාලයත් එක්ක බැලුවොත් සාමාන්‍යයෙන් අපි මේක අවුරුද්දක් විතර පැල ටික ලොකු කරගත්ත කියන්නකෝ. එතකොට දැන් මෙතන පැල 20ක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අවුරුද්දක් යද්දී මේ එක ගහකින් අපිට පැල 2ක් 3ක් කට් කරගන්න පුළුවන් වුණත් අපිට පැල 60ක් විතර හම්බ වෙනවනේ. අන්න එතකොට අපි ඒ අතරට තවත් දැන් මේකට තවත් මැදදී මාස 3-4ක් ගියාට පස්සේ අයෙත් අපි යම්කිසි මුදලක් ඉතිරි කරගෙන මේ විදිහට පැල 10ක් 20ක් එහෙම ගෙනල්ලා මේ පැල එකතුව වැඩි කරගත්තොත් අපිට අවසානයේදී අපි බලාපොරොත්තු වෙන අපේ ව්‍යාපාරයේ දියුණුව ඒ කියන්නේ අපි දෙයක් අලෙවි කරලා ලොකු මුදලක් අතට ගන්නනේ අපි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒක අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අපි හැමදාමත් පැල 10ක් 20ක් අවුරුදු ගාණක් මේ විදිහට නඩත්තු කරලා අපිට එහෙම ලොකු තත්යකට එන්න ටිකක් කල් යනවා. පුළුවන්. හැබැයි ටිකක් කල් යනවා. ඉතින් මම ඔයාලට යෝජනා කරන්නේ මේක කරන අතරේම ඔයාලගේ අතේ තියෙන මුදලට දැන් අපිට ඕන තරම් මේ අපි සර්ච් කරොත් අපිට ඕන තරම් දවස ගානේ පැල ඕන තරම් විකුණන අය ඉන්නවා. අපිට ඔන්ලයින් ඕඩර් එකක් දාලා පැල ගෙන්න ගන්න පුළුවන්. අපේ අතේ තියෙන මුදලට හරියන විදියට ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අතේ තියෙන රුපියල් 2000ද 1000ද අන්න ඒ විදිහට මේ පැලයක් 500 නම් අපිට පැල 5ක් හරි ගෙන්න ගන්න පුළුවන්. අන්න එහෙම ගෙන්නගෙන ඔයාගේ පැල එකතුව වැඩි කරගන්න. ඒ පැල එකතුව වැඩි කරගත්ත තරමට ඔයාගේ අවසාන ඔයා බලාපොරොත්තු වෙන දේ ඔයාට ඉක්මනින්ම සාර්ථක වෙන්න පුළුවන්. ලොකු පැල එකතුවක් තියනවා කියලා කියන්නේ ඔයාට ඒ පැල වලින්
තව පැල හම්බ වෙනවා. දැන් ඔයා හිතුවොත් මම මේක අද මම දානවා විකුණන්න. මම අද මේක සේල් කරනවා කියලා ඔයා ඔන්ලයින් දානවා. හැබැයි ඔයා දැම්මට පස්සේ මේ පැලේ විකිණෙන්නේ නැහැ. ඒ විකිණෙන්නේ නැති වුණාට ඔයාට ඒකෙන් ඒ පැලේ ඔයාට කිසිම අලාභයක් එන්නේ නැහැ. මොකද ඒක ඔයා ළඟ තියෙන්න ඒක පැල තව හැදෙනවා. එතකොට ඔයාට වෙන්නේ ඒ පැලේ වටිනාකමට වඩා තව ටිකක් වැඩිපුර ඒක කට් කරලා තව පැලයක් ගන්න පුළුවන්. ඉතින් එහෙම වගාවක් තමයි ඇන්තූරියම් කියන්නේ. මම ඔයාලට ආයෙ පෙන්නන්නම්. මම හිතාගෙන ඉන්නවා ආයෙත් පැල ටිකක් ඕඩර් කරලා ගෙන්න ගන්න. එහෙම වුණොත් ඊට කලින් පොල් එලි කොටාගෙන අර පොඩි කෑලි වලට කපාගෙන ඒක වතුරේ දාලා පොඟවලා ඊට පස්සේ දවස් ගාණක් වේලගෙන ඒ තත්ත්වයට අරගෙන තමයි අපි පැල ටික ඕඩර් කරගන්න ඕනේ. මොකද අපි පැල ටික ඕඩර් කරලා ගෙදරට ගෙනාවට පස්සේ ওই ටික කරන්න යනකොට මුල් වේලිලා අපිට නඩත්තු කරගන්න අමාරු වෙනවා. පැල ටික හදාගන්න අපහසු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික ඔක්කොම ලැහැස්ති කරගත්තට පස්සේ ඔයාලා මේ විදියට කරන්න. ඉතින් ඔයාලට මේක මහා ලොකු දෙයක් නෑ. ගෙදරට හම්බෙන රුපියල් 100ක් 200ක් ඔයාලගේ දිනෙදා වියදම් වලින් එකතු කරගෙන සාමාන්‍යයෙන් කැටයකට දාලා මොකක් හරි බොක්ස් එකකට දාලා දවසකට රුපියල් 100ක් 200ක් එතකොට ඔයාලා ඔය එළියකට යන ගමන් ඉතිරි වෙච්ච රුපියල් 50ක් 60ක් අන්න එහෙම මුදලක් එකතු කරගෙන ඔයාලට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. මම දැන් එහෙම සල්ලි එකතු කරන ගමන් ඉන්නේ. දැන් මගේ ළඟ සාමාන්‍ය මුදලක් තියෙනවා. ඉතින් මං ආයෙත් පැල ටිකක් ගන්නවා. මං ඔයාලට එතකොට ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්. ඉතින් දැන් මම මේවට ඔස්මෝකෝට් කැට පොහොර එක දාලා ඉවරයි. දැන් ඔන්න මම මේ විදියට අද ස්ප්‍රේ කරගෙන යන වතුර. ඉතින් මේකට දාපු ගාම වතුර දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ සමහර වෙලාවට මේ පැලවල කොළ කහ පාට වුණා කියලා, මැරුණා කියලා, කොළයක් දෙකක් මැරිලා ගියා කියලා, මේවා තාම උස් වෙන්නේ නැහනේ, අනේ තාම තියෙන තැනමයිනේ එතනමයිනේ කියලා එහෙම හිතන්න එපා. මොකද අපිට මේකෙන් ලොකු අත්දැකීමක් එනවා. අපි මුලදී මේ පැල ටික නඩත්තු කරනකොට අපිට ලොකු අත්දැකීමක් එනවා. ඇත්තටම මේක ක්‍රමානුකූලව කරගෙන යනවා නම් මේ පොහොර භාවිතයත් එක්කම මේ ගස් ඉක්මනටම ලොකු වෙනවා. ඉක්මනටම මල් එනවා. සාමාන්‍යයෙන් අපේ අපේක්ෂාව මල් නෙමෙයිනේ. ඇත්තටම අපි මෙතන මල් ව්‍යාපාරයක් නෙවෙයිනේ කරන්නේ. අපි මල් ගන්නෙ ගොඩක් වෙලාවට ඒ මල පෙන්නලා මේ ගහේ මල් මෙන්න මෙහෙමයි කියලා මල් එක්ක විකුණන අයත් ඉන්නවනේ. හැබැයි ගොඩක් වෙලාවට දැන් මං හිතන විදියට ගොඩක් අය ගන්නේ මල් නැති මෙන්න මේ වගේ පැල. ඉතින් මෙන්න මේ වගේ පැල ගත්තාම මේක කියන්නේ අර නඩත්තුව කරගෙන යනකොට තමයි මේ අපිට තේරෙන්නේ මේවා හදාගන්නේ කොහොමද කියලා එකක්. අනිත් එක අර ලොකු මෝරහු පැල ගන්නවට වඩා මෙන්න මේ තත්ත්වයේ තියෙන කුඩා පැල ගත්තාම අපිට ඕන විදියට මේක අපිට නඩත්තු කරගෙන යන්න පුළුවන්. අපේ මූලික අපේක්ෂාව මල් නෙවෙයිනේ. ඒ නිසා ඔයාලටත් මම කියන්නේ මෙන්න දැන් ඔයාලට පේනවනේ මේ මෙතන ඔය තියෙන පැලේ කොළ දෙකක් අර පිච්චිලා වගේ තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් ඔයා මහා කියන්නේ ලොකුවට මේක මේ අනේ මේ වගාව හානි වෙන්න එනවා එහෙම කියලා එහෙම ගණන් ගත යුතු දෙයක් නෙමෙයි ඒක. සාමාන්‍යයෙන් ඕනම වගාවක අවරශ්මිය පැත්තට වැඩි වුණාම අඩු වුණාම ওই වගේ තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අපි හරියටම අපේ කාලසටහන විදියට පොහොර දාගෙන ගියොත් අපිට අවසානයේ මේකේ ඉතා සාර්ථක පැල ටිකක් ගන්න පුළුවන්. ඉතින් මම ඒක තමයි ඔයාලට කරන යෝජනාව. ඉතින් තවමත් ඔයාලා පැල මේ විදියට ඉඳව ගන්න පැල ටිකක් ඕඩර් කරගත්තේ නැත්නම් දැම්මම ඕඩර් කරගන්න. ඉතින් අපි හදලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේක අවුරුද්දක් විතර තියන්න ඕනේ. ඉතින් ඔයාලට විශේෂ මුදල් අවශ්‍යතාවයක් නැත්නම් මේ පැල ටික අවුරුද්දක් විතර තියලා ලොකු කරගෙන ඊට පස්සේ සේල් එකක් කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට හැමදාමත් එක දිගට මේක කරගෙන යන්න පුළුවන්. නැත්නම් ඔයාගේ පැල ටික ඉවරුනහම ආයෙ ඔයා කොහෙන් හරි ආයෙත් පැල ටිකක් ගන්න ඕනේනේ. එහෙම නැතුව මේක දිගටම කරගෙන යන්න. ඉතින් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම් මේ අපේ පැලවල මුල් වර්ධනය වෙන හෝමෝන් එකක් තියෙනවා පොහොර එකක්. අපි ඒ පොහොර එක මේකට දාන්න ඕනේ. මොකද මේ මූලික අවධියේදී මුල් වර්ධනය කරගන්න ඕනේ. මුල් වලින් තමයි ඊට පස්සේ අපිට පොඩි පැල එන්නේ. ඉතින් ඒ නිසා මේ මම ඔයාලට ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නම් ඉක්මනින්ම. අපි කොහොමද ඒ පොහොර එක මුල් වර්ධනය කරන
දියර පොහොර එක දාලා මුල් වර්ධනය කරගන්නේ කොහොමද කියන වීඩියෝ එක ඊළඟට ගේන්නම්. කාලසටහනත් මම ඊළඟට ගේන්නම්. එතකොට ඔයාලට මම හිතනවා සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ විදිහට කරගෙන යමු. මට ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා, ලයික් කරලා තියෙනවා, මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා. ඉතින් හැමෝටමත් ගොඩක් ස්තුතියි. මාව මේ වීඩියෝ වලින් දකින්න බලාගෙන ඉන්න එකටයි ඔයාලා මාත් එක්ක එකතු වෙලා මේ පැල හදන්න එකතු වෙන එකටයි. ඉතින් මට ගොඩක් සතුටුයි. මේ ඇන්තූරියම් ගස්වල මුල් වර්ධනය වෙන්න දාන පොහොර එකක් තියෙනවා. දියර පොහොර එකක්. මම ඒක ඊළඟ වතාවේ දානකොට ඔයාලත් එක්ක වීඩියෝ එක අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් කහ වෙච්ච කොළ ඊට පස්සේ අවුවට සාමාන්‍යයෙන් පිරිස්සුණු ඒවා ඒ වගේ වගාවකදී තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒ ගැන කලබල වෙන්න එපා. අපි පොහොර දිගටම නඩත්තුව කරගෙන යනකොට ඒ හැමදේම මගහැරෙනවා. ඉතින් ඒ ගැන එච්චර හිතන්න එපා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්.